Ko බලන්න අපිටත් එහෙනම් නයිට් නටවල වෙන්නන්න බලන්න. කොයිද මහත්තයෝ දැන් අය ඔක්කොම ෂූටින් වලට ගිහිල්ලා. එතකොට මොලේ නයි නැතුව ඔහේ නයි නටවන්න යන්නේ? නෑ. නයනි ඉන්න කුඩේ. නයනි නම් මේ හැමෝට ෂූටින් වලට ගිහිල්ලා දැන් ඉදී. මට අවුරුදු. ඒ කියන්නේ ඒ නයා ෂූටින් යන නයෙක් නේ? ඒකනේ කියන්නේ. Why did the business here? මොනවා විසිනොක්ත මහත්තයෝ මේ එදා වෙලා කන්නත් මේ නයනිය පොඩ්ඩක් එළියට දාලා. ඉතින් දැන් නයෙක් නැතුව කොහොමද මිනිස්සු අපි සල්ලි කීයක් කර දෙන්නේ නෑ නටවන්නේ නැත්තම්? බෑ පොඩ්ඩක් ඉන්න බලන්න නයනිය එළියට ආවත් මහත්තයාට හරි. බලමු එහෙනම් එයිද කියලා එළියට. අයිස්ක්‍රීම් සද්දෙන්නේ නේ? පුදුම නේද? ජෙනරේෂන් නයි ඉන්නේ. ජෙනරේෂන් නයි. Gen Z. ඌ පිට වුණොත් නයනි ඉවරයි. එහෙනම් අපි කැපිලා ඉන්නම්. එයා කොපිද වෙනකොට අපි කැපිලා ඉමු. නයනි මට මෙව්ව හැකුත් දුන්නා. ආහා දෙපැත්තෙම දීලා තියෙන්නේ නේ. ඔව්. එතකොට දැන් මේ බක් මහුලෙල් දාවෙට මොකටද? ඉතින් අපිත් ඉතින් කොහේ හරි අය අපි ඇවිදිනානේ. සෙනග පේන්න බෑනේ. හරි බලමු නෑ නටයිද කියලා ඉස්සරහට. නෑ අවදි වුණා නටලා වෙන්නන්න ඕනේ නං ඈ. අවදින පාටක් නෑගේ ෂූටින් හින්දාද දැන් 9ටත් යයි. අපරාධන ඔහේ ඇවිදින්න ඔය නයිනි එළියට එන්නේ නැතා. නයනි එළියට එයි. අදාළ වෙලාවට නේද? හරි. ලස්සන අප්පුඩියක් දෙන්න.